ඔබ දන්නවද ලෝකයේ වැඩිම ආයු කාලයක් හිමි සහ සෞඛ්‍ය සම්පන්නම මිනිසුන් ජීවත් වෙන රට කුමක්ද කියා? පිළිතුර ජපානයයි. විශේෂයෙන්ම ජපන් කාන්තාවන් අවුරුදු 60ක් හෝ 70ක් වුවත් ඔවුන්ගේ සමේ පවතින දීප්තිය සහ සිරුරේ ක්‍රියාශීලී බව දුටු විට ඕනෑම කෙනෙක් පුදුඟ වෙනවා. ඔවුන් මේ සඳහා මිල අධික රූපලාවන්‍ය නිෂ්පාදන පාවිච්චි කරනවද? නැත. ඔවුන් සතු ප්‍රධානතම රහස රුපියලක්වත් වියදම් නොවන ඔබටත් අද සිටම ඔබේ නිවසේදීම කළ හැකි ඉතා සරල පුරුද්දක්. ඒ තමයි උදෑසන උණු වතුර චිකිත්සාව. අද නෝවාවර්ස් තුලින් අපි විද්‍යාත්මකව හෙළි කරන්නේ උදෑසන හිස්බඩ බොණේ උණු වතුර වීදුරුව ඔබේ සිරුරේ සෛල මට්ටමින් කරන ඒ විස්මිත පෙරලිය කුමක්ද යන්නයි. අපි හැමෝම උදෑසන අවදි වූ ගමන් මුලින්ම කරන්නේ පිපාසය නිවා ගන්න ශීතකරණයේ ඇති අයිස් වතුර වීදුරුවක් බොන එක. ඔබේ ශරීරයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 37ක් පමණ වෙනවා. ඔබ අංශක 10ක හෝ 15ක සීතල වතුරක් ශරීරයට ඇතුළු කළ සැනින් ඔබේ මොළය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරනවා. මොකද වෙන්නේ? ශරීරය උත්සාහ කරන්නේ අර සීතල වතුර ටික ශරීර උෂ්ණත්වයට ගෙන්නයි. ඒ සඳහා ඔබේ වටිනා ශක්තිය එනර්ජි විශාල ලෙස වැය වෙනවා. ප්‍රතිඵලය උදේට ප්‍රබෝධමත් වෙන වෙනුවට ඔබට මහන්සියක් දැනෙන්න පටන් ගන්නවා. වගාත්ම භයානක දේ වන්නේ වැස කන්ස්ට්‍රික්ෂන් හෙවත් රුධිර නාල හැකිලීමයි. සීතල නිසා ඔබේ බඩවැල්ලවට රුධිර ගමනාගමනය නතර වී ආහාර ජීර්ණය අඩාල වෙනවා. ඔබ රත් වූ ඔයිල් පෑන් එකකට සීතල වතුර හැලුවොත් තෙල් ගල්වන ආකාරය ඔබ දැක ඇති. ඔබේ බඩවැල් ඇතුළත සිදුවන්නේත් එයමයි. දැන් අපි බලමු ඔබ මද උණුසුම් වතුර වීදුරුවක් බොන විට සිදුවන විද්‍යාත්මක පෙරලිය. මෙහිදී සිදුවන්නේ වැසෝ ඩයිලේෂන් හෙවත් රුධිර නාල ප්‍රසාරණය වීමයි. විෂහරණය ඩීටොක්සිෆිකේෂන් උණු වතුර ශරීරයට ඇතුළු වී විට සිරුරේ අභ්‍යන්තර උෂ්ණත්වය මදක් ඉහළ යනවා. එවිට ඔබේ දහඩිය ග්‍රන්ථි සහ වකුගඩු අවදි වී රුධිරයේ ඇති විෂද්‍රව්‍ය ඉතා වේගයෙන් පෙරීම ආරම්භ කරනවා. මේ හරියට ඔබේ ශරීරයේ ඇතුළතින් සේදීමක් වැනියේ. මෙටබොලිසම් වේගය මෙටබොලිසම් බූස්ට් උණු වතුර බොන විට ඔබේ ශරීරයේ පරිවර්තකීය වේගය 30%කට පමණ ඉහළ යනවා. මේ නදහස් කරන්නේ ඔබ කිසිවක් නොකර සිටියත් ඔබේ සිරුරේ තැන්පත් වී ඇති අනවශ්‍ය මේදය ෆැට් දහනය වීමට පටන් ගන්නා බවයි. ජපානයේ වෛද්‍ය සංගමය ජපාන් මෙඩිකල් ඇසෝසියේෂන් පවසන පරිදි මේ සරල වතුර වීදුරුවෙන් හිසරැදය, ශරීරයේ වේදනා, හෘද රෝග, අධික ස්ථූලතාවය, ඇදුම සහ වකුගඩු ආශ්‍රිත රෝග රැසක් පාලනය කළ හැකියි. ජපන් කාන්තාවන් වයසට නොයෑමට ප්‍රධානතම හේතුව වන්නේ ඔවුන්ගේ සමයේ ඇති ස්කින් ඉලාස්ටිසිටි හෙවත් ඇදෙන සුළු බවයි. සිරුරේ විෂ පිරී ඇති විට ඒවා සම මතු පිටින් කුරුලෑ අකලට සම රැලි වැටීම සහ අවපැහැගැන්වීම ලෙස පෙනෙන්න ගන්නවා. උණු වතුර මගින් ශරීර උෂ්ණත්වය මදක් වැඩි කරන විට සිරුරේ සෛල අලුත් වැඩියා කිරීමේ ක්‍රියාවලිය වේගවත් වෙනවා. මෙය කිසිදු මිල අධික රූපලාවන්‍ය ක්‍රීම් වර්ගයකින් ලබාගත නොහැකි සෛල මට්ටමින් සිදුවන ස්වභාවික පිරිසිදු කිරීමක්. ජපන් කාන්තාවන් විශ්වාස කරන්නේ සැබෑ සුන්දරත්වය බඩවැල් වලින් ආරම්භ වන බවයි. අද ලෝකයේ මිනිසුන්ගෙන් බහුතරයක් පීඩා විඳින රෝගයක් තමයි මලබද්ධය. මේට මූලික හේතුව බඩවැල් වල වතුර හිඟකමයි. උදෑසන හිස් බඩ බොන උණු වතුර ආහාර මාර්ගය සඳහා ස්වභාවික ලිහිසි ද්‍රව්‍යයක් ලෙස ක්‍රියා කරනවා. රාත්‍රී කාලයේදී ජීර්ණය නොවී ඉතිරි වූ මේද කොටස් ෆැට්ස් සහ තෙල් වර්ග සීතල වතුර බිව්වොත් තවත් ගල් වී බඩවැල් වල ඇලෙනවා. නමුත් උණු වතුර මගින් මේවා දියකර පහසුවෙන් බැහැර කිරීමට අවශ්‍ය බවල් මූව්මන්ට් එක ඇති කරනවා. මෙය ඔබේ බඩවැල් පද්ධතියට දිනපතා ලබා දෙන ඉන්ටර්නල් බාත් එකක් වැනිය. බඩවැල් පිරිසිදු වූ විට ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය 80%කින් පමණ ශක්තිමත් වෙනවා. උණුසුම් වතුර බීමෙන් අපේ මධ්‍යම ස්නායු පද්ධතියේ Central Nervous System ක්ෂණිකව සංසුන් වෙනවා. බොහෝ දෙනෙක් උදෑසන අවදි වන්නේ ආතතියෙන්. එවිට ශරීරයේ කෝටිසෝල් හෝමෝනය ඉහළ මට්ටමක පවතිනවා.
නමුත් උණු වතුර වීදුරුවක් බොමින් විනාඩි 5ක් නිහඬව සිටීම හරහා ස්නායු ලිහිල් වී රුධිර පීඩනය පාලනය වී දවස පුරා පවතින මානසික පැහැදිලිකමක් ඔබට ලැබෙනවා. මෙය භාවනාවකටත් වඩා ප්‍රබල ආරම්භයක් විය හැකියි. මේ චිකිත්සාවෙන් උපරිම ඵල ලබා ගන්න නම් ඔබ අනුගමනය කළ යුතු රන්මය නීති 4ක් තිබෙනවා. උෂ්ණත්වය. වතුර නටන මට්ටමට රත් කරන්න එපා. ඒ සෙල්සියස් අංශක 50ත් 60ත් අතර තිබීම ප්‍රමාණවත්. ඒ කියන්නේ තේ කෝප්පයක් බොන මට්ටමේ සිරුරට දරාගත හැකි ප්‍රසන්න උණුසුමක් තිබිය යුතුයි. ප්‍රමාණය. උදෑසන අවදි වූ සැනින් දත් මැදීමට පෙර වතුර වීදුරු 2ක් මිලිලීටර් 400ත් 600ත් පමණ බොන්න. බොන ආකාරය. එක හුස්මට බොන්න එපා. වාඩි වී හෙමින් උගුරෙන් උගුර බොන්න. එවිට ඔබේ කටේ ඇති ක්ෂාරීය කේටය වතුර සමග බඩට ගොස් ආමාශයේ ඇති ආම්ලිකතාවය සමතුලිත කරනවා. අමතර ගුණය. ඔබට අවශ්‍ය නම් මේට ලෙමන් බින්දු කිහිපයක්, ඉඟුරු කෑල්ලක් හෝ කුරුඳු කුඩු ස්වල්පයක් එකතු කරගන්න පුරුවන්. මේ ප්‍රතිඵල දිගුණ කරයි. වැදගත්ම දේ. වතුර බී අවසන් වූ පසු විනාඩි 45ක් යනතුරු කිසිදු ආහාරයක් හෝ කිරිතේ වැනි පානයන් ගන්න එපා. ඔබේ ශරීරයට පිරිසිදු කිරීමේ වැඩේ අවසන් කරන්න ඒ කාලය ලබා දෙන්න. මිතුරනි, ලෝකයේ මිල අධිකම රෝහල්වලටවත් දිය නොහැකි නිරෝගීකම ඔබේ මුළුතැන්ගේ තුල තිබෙනවා. අද සිට ඉදිරි දින 20ක මේ උණු වතුර අභියෝගය බාර ගන්න. ඔබේ ශරීරයේ සමේ සහ මනසේ ඇතිවන වෙනස ඔබටම අදාහගත නොහැකි වේවි. ඔබ මේ වීඩියෝවෙන් අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් ඔබේ මිතුරන්ටත් මෙය බලන්න ෂෙයා කරන්න. මේවැනි විද්‍යාත්මක රහස් සරලව දැනගන්න නොවව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. හෙට උදේ ඔබ බොන්නේ සීතල වතුරද නැත්නම් උණු වතුරද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ඔබ සැමට නිරෝගී හෙටක්.